හෙලෝ අයිබෝවන්. ඉතින් ඔයාට කොහොමද ආදරයෙන් අපේ YouTube channel එකට පිළිගන්නවා ඔයාව. ඉතින් අද අපි ගොඩ දෙනෙක් ඉල්ලපු මාතෘකාවක් ගැන තමයි කතා කරන්න යන්නේ. මෙතනදී අපි අද බලන්නේ විශේෂයෙන්ම ඔයාගේ එක්ස්ගේ අලුත් කෙනා කවුද? එහෙම නැත්නම් ඔයා ආදරය කරපු කෙනාගේ ඔයාගේ හිතේ තදින්ම ඉඳලා ඔයාගෙන් ඉවත් වෙච්ච කෙනාගේ දැනට තියෙන සම්බන්ධය කවුද? එයා දැනට සම්බන්ධයකද ඉන්නේ? ඒත් එක්කම එහෙම ඉන්නවා නම් ඒ කෙනා කවුද කියලා බලන්න. එහෙම නැත්නම් ඒ කෙනා කොයි වගේ කෙනෙක්ද? මොන වගේ ගතිගුණ තියෙන කෙනෙක්ද කියලා බලන්න තමයි මේ අද රීඩින් එක කරන්න ලෑස්ති වෙන්නේ. ඉතින් මේ රීඩින් එක ඇකියුරේට් වෙන්නේ කාටද කියලා අපි බලමු. විශේෂයෙන්ම ඔයා මෙන්න මේ මාතෘකාවෙන් රීඩින් එකක් එනවා නම් හොඳයි කියලා හිතාගෙන හිටපු කෙනෙක් නම්, විශේෂයෙන්ම එක්ස් ගැන ගොඩක් හොයන කෙනෙක් නම්, තාමත් එක්ස් ගැන හිතේ තියෙන කෙනෙක් නම්, ඔයා අදටත් එක්ස් ගැන හිතලා විඳවන කෙනෙක් නම් ඔන්න ඔයාට මේ රීඩින් එක බලන්න පුළුවන්. සහ ඔයා මේ වෙලාවේ මේ එක්ස් සම්බන්ධ යම්කිසි ප්‍රශ්නක ගැටලුවක එයා දැන් මොනවා කරනවා ඇතිද කියලා හිතා ගන්න බැරුව ඉන්නවා නම්, එයා ගැන ඉන්ෆෝමේෂන් එකක් හොය බල හිටපු කෙනෙක් නම් මේක ඔයාට බලන්න පුළුවන්. සහ ඔයා මේ වෙලාවේ කොළ පාට, කහ පාට, තැඹිලි පාට, කළු පාට මෙන්න මේ කියන වර්ණ වලින් යුක්ත ඇඳුමක් ඇඳගෙන ඉන්නවා නම්, මේ වර්ණ පොඩ්ඩක් හරි මිශ්‍ර වෙච්ච ඇඳුමක් ඇඳගෙන ඉන්නවා නම් ඔයාට මේ රීඩින් එක ගොඩක් ඇකියුරේට් වෙනවා. ඒත් එක්කම ඔයා ඉන්න තැනට දුඹුරු පාට, අලු පාට, කළු පාට මිශ්‍ර වෙච්ච වෝල් ආර්ට් එකක්, කියන්නේ මොකක් හරි බිත්ති සැරසිල්ලක්, එහෙම නැත්නම් වෝල් පේපර් එකක් වෙන්න පුළුවන්. මේ වගේ දෙයක් පේනවා නම් ඔයා ඉන්න තැනට විශේෂයෙන් ඔයාට මේක බලන්න පුළුවන්. ඔයා සති දෙකක් තුලදී ඔයා අදහන ආගමික ස්ථානයකට ඔයා ගිහින් ආපු කෙනෙක් නම් ඔයාට මේක ගොඩක් ඇකියුරේට් වෙන රීඩින් එකක් වෙයි. ඒත් එක්කම මේක බලන වෙලාවේ ඔයාට කුරුල්ලන්ගේ ශබ්දය, වාහනවල ශබ්දය, ඒත් එක්කම වතුර වැටෙන ශබ්දයක් වගේ දෙයක් ඇහෙනවා නම් මේ රීඩින් එක ඔයාට බලන්න පුළුවන්. ඒත් එක්කම ඔයා මේ වෙලාවේ දාගෙන ඉන්නේ රතු පාට, සුදු පාට හෝ කළු පාට යම්කිසි මේ සෙරෙප්පු දෙකක් නම්, එහෙම නැත්නම් සපත්තුවක් නම් ඔයාට මේ රීඩින් එක බලන්න පුළුවන්. ඔන්න මං හින්ට්ස් කීපයක් ඔයාට දුන්නා. ඒත් එකම මේ රීඩින් එක හම්බෙන් හරි මේක බලන්න අවශ්‍යයි කියලා හිතලා බලන කෙනෙක් ඉන්නවා නම් ඒ කෙනාට මේක බලන්න පුළුවන්. මොකද ඕනෑම දෙයක් වෙන්නේ යම්කිසි හේතුවකට. ඉතින් ඔයා මේක බලන්නෙත් සමහර විට යම්කිසි හේතුවකට වෙන්න පුළුවන්. ඔයාට දෙයක් දැනුම් දෙන්න විශ්වයෙන් මේ රීඩින් එක පෙන්වන්න පුළුවන්. ඒ නිසා ඔයාට පුළුවන් මේක බලන්න. සහ ඔයා දන්නවා අපේ රීඩින් ගොඩක් ඇකියුරේට් වෙනවා. ඔයාට ප්‍රයිවට් රීඩින් එකක් ඕනේ නම් අපිට WhatsApp හරහා මෙසේජ් එකක් දාලා විස්තර අරගෙන දිනයක් වෙලාවක් වෙන් කරගන්න කියලා ඊටම ආදරෙන් ඉල්ලා සිටිනවා. ඉතින් එහෙනම් අපි තවත් කතා නැතුව අපේ රීඩින් එකට යමු. ඔයාගේ එක්ස් ඔයාගෙන් වෙන් වුණත් ඔයා තාම එයා ගැන හිතනවා. ඔයාට මතක් වෙනවා. සමහර විට කේන්තියක් එක්ක වෙන්න පුළුවන්. සමහර විට කිසිම හැඟීමක් නැතුව වෙන්න පුළුවන්. ඇතුව වෙන්න පුළුවන්. එහෙම නැත්නම් දුකකින්, වේදනාවකින් තාමත් ඔයා එයා ගැන හොයන කෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි ඒ ඔයාගේ එක්ස්ට කෙනෙක් ඉන්නවා කියලා ඔයාලා දන්නවා නම්, ඔයා දන්නවා නම් ඒ කෙනෙක් ඉන්නවා, එහෙම නැත්නම් ඔයාට දැනෙලා තියෙනවා නම්, ඔයාට සැකයක් ඇවිල්ලා තියෙනවා නම්, කාගේ හරි මාර්ගයෙන් ආරංචියක් ලැබිලා තියෙනවා නම් මෙහෙම කෙනෙක් ඉන්නවා කියලා, අන්න ඒ කෙනාගේ විස්තර තමයි අපි මේ කියන්න සූදානමින් ඉන්නේ. ඉතින් ඔයාගේ එක්ස්ට ආදරය කරන්න කෙනෙක් ඉන්නවා. ඇත්තටම ඒ කෙනා මෙතෙන්දී මට පේන විදියට එයා ඉන්න ප්‍රදේශයෙන් ටිකක් දුරක ඉන්න කෙනෙක්. ඒත් එක්කම ඔයාගේ එක්ස් එයාට ආදරය කරන්න පටන් අරගෙන තියෙනවා. විශේෂයෙන්ම ඔයාගේ එක්ස් ආදර යෝජනාවක් එයාට ඉදිරිපත් කරලා තියෙනවා. ආදර යෝජනාවක් ඉදිරිපත් කරලා ඒත් එක්කම මෙයා ටික කාලයක් මෙයාගේ පස්සෙන් ගිහිල්ලා ආදරය ඉල්ලලා ආදර යෝජනාවක් ඉදිරිපත් කරලා මනමාල කම්පාලා
තමයි සම්බන්ධය පටන් අරගෙන තියෙන්නේ. විශේෂයෙන්ම ඔයාගේ එක්ස් ගෑනු ළමෙක් නම් ගෑනු කෙනෙක් නම් එයා යාළු වෙලා දැන් ඉන්න කෙනාගෙන් ස්කවුට් කරලා තමයි මේ සම්බන්ධය පටන් අරන් තියෙන්නේ. එයා පිරිමි කෙනෙක් නම් දැන් යාළු වෙලා ඉන්න ගැහැණු ළමයාත් එක්ක සම්බන්ධය පටන් අරගෙන තියෙන්නේ පිරිමි කෙනා පස්සෙන් ගිහිල්ලා කාලයක් අරගෙන එයාගෙන් යාළු වෙන්න අහලා. ඉතින් ඔයාගේ එක්ස් ගැහැණු කෙනෙක් වුණත් පිරිමි කෙනෙක් වුණත් මේක අදාළයි. සහ මේ දැනට සම්බන්ධය පවත්වාගෙන යන කෙනා එක්ක සම්බන්ධ වෙලා සාමාන්‍යයෙන් මෙයා මාස 3ත් 6ත් වගේ අතර වෙන්න පුළුවන්. මේ කාල සීමාවෙන් එකක. හරිද? බොහෝ විට සම්බන්ධය ඇති වෙලා එහෙම නැත්නම් ඒ දෙනා එකිනෙකාට දැනගෙන මාස 3ත් 6ත් වගේ අතර කාලයක් තමයි ගත වෙන්නේ කියලා තමයි පෙන්වන්නේ. සහ මේ දැනට සම්බන්ධ වෙලා ඉන්න කෙනා ඔයාගේ එක්ස්ට එයා මහන්සි වෙලා වැඩ කරන කෙනෙක්. හැබැයි අනිත් අයගේ කීම් එහෙම නැත්නම් අනිත් අයගේ වචනයට නම්‍යශීලී වෙන්නේ නැති කෙනෙක්. ඒත් එක්කම අනිත් අය කියන දේ වැඩිය අහන්නේ නැති කෙනෙක්. සහ සමහර විට ඔයා දැනුවත්වම මෙයත් එක්ක සම්බන්ධයක් තියෙන්න ඇති. ඔයා කියන දේවල් කිව්වා නම් මොනවා හරි දෙයක් ඔයාගේ එක්ස් ගැන ඒවවත් ගණන් ගන්න නැතුව මෙයා අර එක්ස් එක්ක සම්බන්ධයක් පවත්වන්න ඇති. සහ එහෙම නැත්නම් ඔයා දන්නවා ඇති, ඔයාට දැනෙලා ඇති, ඔයාට තේරිලා ඇති, ඔයා දන්නවා නම් මේ කෙනා ගැන ඔයා සමහරට දැනුවත් කරන්න ඇති මාත් එක්කත් මෙහෙම සම්බන්ධයක් තිබුණ බවට. නමුත් ඒ දෙන්නා සම්බන්ධයක අහන්න නැතුව පටන් අරගෙන තියනවා වෙන්නත් පුළුවන්. මොකද මෙතනදී ඔයාගේ එක්ස්ගේ දැන් පාර්ට්නර් වෙන කවුරුවත් කියන දේවල් ලොකුවට පිළිගන්නේ නැති කෙනෙක්, වැඩි අහන්න නැති කෙනෙක්. එයා සමහර විට ඔයාගේ එක්ස් කියන දේවල් උනත් අහන්න නැතුව ඉස්සරහට එයාගේ හිතු මනාපෙට තීරණ හැම ගන්න පුළුවන් වගේ චරිතයක්. ඒත් එක්කම මේ කෙනා යම්කිසි ආකාරයකින් ඔයාගේ එක්ස්ව අර අපි කියන්නේ ඔළුව අතගාලා ටොක් අනිනවා කියලා, ඔළුව අතගාලා වැඩේ කරගන්න කියලා කියනවා. ඔයාට බැරි වෙච්ච ඒ දේ එයා කරගන්නවා. මේ කෙනා ටිකක් කපටි. ගැහැණු කෙනෙක් වුණත් පිරිමි කෙනෙක් වුණත් කපටි. එක් සමහර විට ඔයාගේ විස්තර, ඔයාගේ වැරදි, ඔයාගේත් එක්ක තිබිච්ච සම්බන්ධතාවයේ දෙදෙනාගෙන්ම සිද්ධ වෙච්ච අඩුපාඩු නැත්නම් ඔයාගෙන් සිදු වෙච්ච අඩුපාඩු මෙයත් එක්ක සාකච්ඡා කරලා තියෙනවා. එතකොට මේ කෙනා ගොඩක් වෙලාවට බලන්න ඔයාට වඩා හොඳ විදිහට ඉන්න. මෙයා ගොඩක් වෙලාවට මට පේන විදිහට මෙයාගේ සැබෑ ස්වරූපය වහගෙන ජීවත් වෙන කාන්තාවක් හෝ පිරිමි කෙනෙක්. මෙයා ඉන්නේ ඒ කියන්නේ අර ආටිෆිෂල් ඒ කියන්නේ රූපයක් මවාගෙන, ආටිෆිෂල් ලෝකයක් මවාගෙන, බොරු ලෝකයක් මවාගෙන ඉන්න කෙනෙක්. මොකද මට පේන විදිහට මෙයාගේ ඇත්ත ස්වභාවය තාම ඔයාගේ එක්ස්ගේ නෙත ගැටිලා නැහැ. මෙයා අරයාගේ ඔළුව අතගාගෙන මෙතන වැඩ කරගන්නවා කියන එක තමයි මෙතන පෙන්වුම් කරන්නේ. ඒකත් එක්කම මෙයා ගොඩක් වෙලාවට අරයට අපි හිතමුකෝ ඔයාගේ එක්ස්ගේ දැන් කෙනාට කේන්ති යනවා කියලා. කේන්ති ගියත් එයා ඒක මවාගෙන, එයා ඒක පෙන්වන්න නැතුව හිතේ තද කරගෙන අරයත් එක්ක හොඳින් කතා බහ කරනවා වගේ එකක් තමයි පෙන්වන්නේ. මෙයාගේ සැබෑ ස්වරූපය වහගෙන ඔයාගේ එක්ස් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා කියලා තමයි මෙතන පෙන්වන්නේ. ඒත් එක්කම එයාට ගොඩාක් අවධානය දෙනවට ගොඩක් කැමති කෙනෙක්. සහ මෙයා ඔයාගේ එක්ස්ට වඩා අවුරුද්දක් දෙකක් වැඩිමහල් කෙනෙක් හෝ අවුරුද්දක් දෙකක් බාල කෙනෙක්. ලොකු ඒජ් ගැප් එකක් තියෙන කෙනෙක් නෙවෙයි. හරිද? ඒක නිසා මේ ටිකක් සම වයස් හෝ අවුරුද්දක් හෝ දෙකක් බාල කෙනෙක් හරි, එහෙම නැත්නම් අවුරුද්දක් දෙකක් වැඩිමහල් කෙනෙක් හරි වෙන්න පුළුවන්. විශේෂයෙන්ම මේ කෙනා මං කියවනේ මහන්සි වෙලා ටිකක් හම්බ කරන කෙනෙක් කියලා. ඉතින් ඒකින්ද ටිකක් මෙයාගේ අතමිට මුදල් ගැවසෙන කෙනෙක්. ඔයාගේ දැන් එක්ස් දැන් යාළු වෙලා ඉන්න කෙනාගේ අතමිට මුදල් ගැවසෙන කෙනෙක්. සමහරට ඔයාට වඩා ටිකක් පොෂ් වෙන්න ඇති, ටිකක් සල්ලි තියනවා ඇති, සමහරට පවුලෙන් ටිකක් වැඩිපුර යම් දේපලක් හරි හිමි වෙන්න ඇති. ඒ වගේ අර ටිකක් යමක් කමක් තියෙන කෙනෙක්, හම්බ කරන කෙනෙක් කියලා
පේනවා. ඉතින් ගොඩක් වෙලාවට ඔයාගේ ex ඔයාගෙන් නොලැබිච්ච යම් දේවල් හොයාගෙන තමයි මේ වෙන කෙනෙක් එක්ක දැන් සම්බන්ධ වෙලා තියෙන්නේ. එහෙම නැත්නම් ex ගෙම වැරදි තියාගෙන එයා මේ කෙනත් එක්ක සම්බන්ධ වෙලා ඔයාට නැති දේවල් හොයා යනවා වෙන්න පුළුවන්. සහ විශේෂයෙන්ම මෙයා ගැන දැනට ලොකු වර්ණනාවකින් අගය කිරීමකින් ඔයාගේ එක්ස් ඉන්නවා කියලා පේනවා. දැනට යාළු වෙලා ඉන්න කෙනාව සමහර තැන්වලදී යාළුවන්ට නෑදෑයන්ට පවා අඳුන්වලා දීලා තියෙනවා. ඒත් එක්කම විශේෂයෙන්ම මෙයා එක්ක එළියට බහැලා වැඩිපුර කාලය ගත කරන්න ඇවිදින්න යන්න එහෙම ඔයාගේ එක්ස් දැන් ගොඩක් කැමති. ඒත් එක්කම මෙයාට ඕන ටිකක් අර ඔයාවත් රිද්දලා එයා සතුටින් ඉන්නවා කියන එක පෙන්වන්න. ඉතින් මේ FAI එකේ එහෙම නැත්නම් ඔයාගේ එක්ස් ගේ මේ තියෙන FAI එකේදී බැලුවහම මේක ඒගොල්ලෝ ප්ලෑන් කරත් ලොකු ගමනක් ගැන දැනටමත් මේගොල්ලෝ ඒ කියන්නේ ආදරය කරාට මේක ටිකක් අර මවාපාගෙන ආදරය කරන ගතියක් තමයි මට නම් පේන්නේ. ඒත් එක්කම මේගොල්ලෝ එක්ක විදේශගත වෙන්න, එක්ක වෙනත් පළාතකට ගිහින් සෙටල් වෙන්න, ගෙයක් හදන්න වෙන පළාතකින් විවාහ වෙන්න වගේ ප්ලෑන් ටිකක් එක්ක තමයි දැන් ජීවත් වෙන්නේ. ඉතින් මෙතනදී වැඩිපුරම අර ලෝකෙට පේන්න මවාගෙන ඉන්නවා වගේ එකක් තමයි තියෙන්නේ. ඉතින් මේ ඔයාගේ එක්ස්ගේ දැන් ඉන්න කෙනා ටිකක් ඒ කියන්නේ ලේසියෙන් එක්ස්ව යාළු කරගත්තෙත් නැහැ. එයා ටිකක් කල් ඉල්ලුවා. ඒත් එක්කම එක්ස් තමයි පස්සෙන් ගිහින් ආදරේ ඉල්ලලා ආස්කවුට් කරලා තියෙන්නේ. හැබැයි මෙයා සම්බන්ධ වුණාට පස්සේ එක්ස්ට එතනින් මිදෙන්න කැමතිත් නැහැ. එයා එතනින් මිදෙන්න කැමතිත් නැහැ. එයා ටිකක් ස්ට්‍රික් චරිතයක් මං කිව්වනේ. ඔයාගෙන් වෙච්ච දේවල් පවා ඒ අඩුපාඩු පවා මෙයා හදාගෙන එක්ස්ට වෙනම මූණක් පෙන්නගෙන එක්ස් එක ජීවත් වෙන්න තමයි මේ කෙනා කැමති. ඉතින් ඔය ටික තමයි ඔයාගේ එක්ස්ගේ දැන් කෙනා ගැන කියන්න තියෙන්නේ. සමහර විට ඔයගොල්ලෝ අහන්න පුළුවන් පෙනුම කොහොමද එහෙම කියලා. ඒක ඔයාට බලා ගන්න වෙන්නේ ප්‍රයිවට් රීඩින් එකක් අරගෙන. මොකද මෙතනදී ගෑනු අය වෙන්න පුළුවන්, පිරිමි අය වෙන්න පුළුවන්. එතකොට සමහර විට ඔයාගේ එක්ස් ගෑනු කෙනෙක් නම් ඒ කෙනාට ලැබිලා තියෙන කෙනා පිරිමි කෙනෙක් වෙන්න පුළුවන්. එතකොට ඔයාගේ එක්ස් පිරිමි කෙනෙක් නම් එයාට ලැබිලා තියෙන ගැහැණු කෙනා ගැන අපිට මෙතනින් බලන්න වෙන්න පුළුවන්. ඉතින් කොහොම වුණත් අර ගෑනු කෙනෙකුයි ගැහැණු කෙනෙක් ගැන විස්තරයි පිරිමි කෙනෙක් ගැන විස්තරයි පොදුවේ කියනවට වඩා මම හිතනවා ඒක ඇකියුරේට් වෙයි ඔයා ප්‍රයිවට් රීඩින් එකක් ලබා ගත්තොත්. ඉතින් මෙන්න මේ විස්තරේ තමයි ඔයාට කියන්න තියෙන්නේ. මම හිතනවා ඔයාට මේ රීඩින් එක ගොඩක් වටිනවා ඇති. ඔයාට දෙයක් අවබෝධ කරගන්න, දැනගන්න, බලාගන්න. ඔන්න ඔයාට විස්තරයක් නැතුව හිටියනම් විශේෂයෙන්ම විස්තරයක් දැනගන්න පුළුවන් වුණා නම් ඒක තමයි මගේ සතුට. ඉතින් එහෙනම් අදට අපි සමුගන්න තමයි මේ ලෑස්ති වෙන්න. මම හිතනවා ඔයගොල්ලෝ මාව සබ්ස්ක්‍රයිබ් කරලා ඇති කියලා දැනටමත්. හැබැයි සබ්ස්ක්‍රයිබ් නොකරපු කෙනෙක් ඉන්නවා නම් ඉක්මනට අපිව සබ්ස්ක්‍රයිබ් කරලා අපිත් එක්ක සම්බන්ධ වෙන්න. වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට නොටිෆිකේෂන් එක එන්න බෙල් අයිකන් එක ක්ලික් කරන්න. එහෙනම් අපි ගිහින් එන්නම්. ඔයගොල්ලන් හැමෝටම සුබ දවසක්.